සිද්ධාර්ථ අපට නික්ම යාමට අවසර. සහයෝගී වාසය නිමා කරන්නට අප සිතුවා. අප බලාපොරොත්තු අරමුණට වීමටත් පෙර ඔබ යාමට හේතුව ඔබයි සිද්ධාර්ථ. සියල්ල අතහැර අප පැවිදි වූයෙත් අප ඔබ ගැන අපේක්ෂා තැබූ නිසා. අපට කුමක්ද ඔබ අවසානයේ පෙන්වා දුන් සත්‍යය? මනුෂ්‍යයෙකු ලෙස සිය ජීවිතය තුළ එක් සිටුවිල්ලක් තිබෙන නිසයි සියලු දුක් කුසලන්නේ. මා යනුවෙන් ගත හැකි ආත්මයක් වැනි කිසියම් දෙයක් තමා තුළ පවතින බවයි ඔහු සිතන්නේ. නමුත් අපේ සත්‍යයක් නොවන බවයි ලෝකයට පෙන්වා දිය යුතු. ඒ සියල්ලන්ම පිළිගත් නියමය. ඒ ඔබ නියමයක් ලෙස පිළිගැනීමට හේතුව වන්නේ කුමක්ද? අපගේ අභ්‍යන්තරය තුළ යම් සත්වයකු සිටින බවද නියමය. පුද්ගලයකුත් නොමැතිව අදෘශ්‍යමානව පවතින ආත්මයකුත් නොමැතිව කවරෙක්ද මේ සසර තුළ පීඩා උසුලා සිටින්නේ? ඔබ පැහැදිලි කර දිය යුතුයි සිද්ධාර්ථ. මුලාවක් පමණයි එය. සිත තුළ පවතින. එය කුමක් වුවත් ඔබ විසින් සාක්ෂාත් කළ යුතුයි. දීර්ඝ සංසාරයක් පුරා පැවති අභිලාෂය කුමක් නිසාද දුර්වලව ගියේ? කුමක්ද අරමුණට වන්නේ ඔබේ? අප සියල්ලන්ගෙම පැතුම ඔබ. බොහෝ වීරෙන් ඔබ විමුක්ති මාර්ගයේ බොහෝ දුරක් ගොසින් 6 වසරක් පුරා කටෝර තපසක් වැස ඔබ ගත් ඔය තීරණය කුමක්ද? අප කිසිසේත් පැතුවේ නෑ එවැනි දෙයක් ඔබෙන්. අප විශ්වාස කළ සිද්ධාර්ථ ඔබද? මාහට කමා කරන්න. කටෝර තපසමා අත්හැරියේ එයින් මා කිසිදු විශේෂ ඥානයක් නොලද නිසයි. එයයි සත්‍යය. ඒ දුෂ්කර වූ මාර්ගය තුලින් විමුක්තිය සොයාගත නොහැකි. දීර්ඝ තපස්චර්යාවකින් පසුවයි එවැනි උතුම් අරමුණක් සපුරා ගැනීමට ඔබට හැකිවන්නේ. මීට බාහිරව පවත්නා කුමක් හෝ ආකාරයක් ලෝකයේ තිබිය යුතුයි. කවදා කෙසේ හෝ ඒ මාර්ගය සොයා ගැනීම හැර කුමක්ද අනෙක් සතුට එයින් මා පතන? අප පරාජය වූ බව නොවේ නේද සත්‍යය? ඒ අවබෝධ කර ගැනීමෙන් පසුව කෙදිනක හෝ අප බරණාසියේදී නැවත අවශ්‍යයි හමුවීම. කොණ්ඩඤ්ඤ, මේ මනුෂ්‍ය ජාතියටම විමුක්ති මාර්ගය උදා කර දෙන තුරුම මේ උත්සාහය අත්හැරීමට සූදානම් නැහැ මා මේ දුනත්. අප ආපසු මුණ ගැසේවි.